ඉතින් මේ තියෙන මම ටෙමු එක හරහා ගෙන්නපු ෆ්‍රී අයිටම් එකක්. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Ultra 3 කියන ස්මාර්ට් වොච් එක තමයි. ඉතින් මේක සුපිරි වොච් එකක්. ඒකේ Facebook, WhatsApp, Twitter ඒ වගේම තමයි ගේම්ස් උනත් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේක අපිට මොබයිල් ෆෝන් එකට කනෙක්ට් කරගෙන වඩා ලේසියෙන් කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි යමු මෙන්න මේ වොච් එක අන්බොක්ස් කරලා බලන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් කියන්න දෙනවා. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙන් තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all press කරලා තියාගත්තොත් මේ වගේ වටින වීඩියෝ notification මාර්ගයෙන් ඔයාගේ ළඟටම යන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි යමු මෙන්න මේ Ultra 3 කියන ස්මාර්ට් වොච් එක අන්බොක්ස් කරලා බලන්න. හරි ඉතින් බොක්ස් එක බලාගත්තාම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. මෙතනින් එයාලා ගන්න කරලා තියෙනවා ස්ට්‍රැප් දෙකක් තියෙනවා කියලා. ඒ වගේම තමයි මෙතන වයර්ලස් charging එකක් තියෙනවා කියලා එයාලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් අපේ වොච් එකේ ඉමේජ් එකක් attach කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ වොච් එකේ නම මෙතනින් සඳහන් කරලා තියෙනවා Ultra 3 කියලා. එහා පැත්තට ගිහම බලා ගන්න පුළුවන් මෙතනින් අපිට සඳහන් කරලා තියෙනවා ස්මාර්ට් වොච් කියලා. ඉතින් මේ පැත්තට ගිහම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන ඔප්ෂන් ටික. ඒ කියන්නේ මේකේ apps ටිකක් බලා ගන්න පුළුවන්. මේකෙන් කෝල් ගන්න පුළුවන්, Facebook යන්න පුළුවන්, Twitter, WhatsApp, Leap අන්න ඒ වගේ දේවල් ටිකක් සඳහන් කරලා තියෙනවා. එහා පැත්තට ගිහුවමත් අපිට තව මොඩ් ටිකක් බලා ගන්න පුළුවන්, sport, heart rate එක බලා ගන්න පුළුවන්, watercolor, music, extra long standby කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් ඉතින් මේක අපි unbox කරලා බලමු. ඇතුලේ මොන වගේද අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මම මේකේ පොලිතින් කවර් එකක් උඩින් ආවා. මම ඒක ගලවගෙන තියෙන්නේ. මොකද මේ වෙනකොට මම මේක පාවිච්චි කරන්න පටන්ගෙන තියෙන්නේ. එහෙනම් ඉතින් අපි මේකේ unbox එක බලමු. අපිට මෙන්න මේ විදිහට තමයි මේ watch එක අයින් කරගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ watch එක. මෙතනින් මුලින්ම අපිට බලා ගන්න පුළුවන් wireless charging එක තියෙනවා. ඒකත් අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් අපේ පටි දෙක තියෙනවා. watch එකට එන පටි දෙක. හරි. ඒකත් පැත්තෙන් තියාගත්තාම අපිට අපේ watch එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි මේ watch එක මේකේ cover එක අයින් කරගෙන ඉමු. හරි. එතකොට අපිට watch එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඒක දැන් power off වෙලා තියෙනවා මම හිතන්නේ. අපි මේක power on කරගෙන බලමු. හරි. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ watch එක power on වුණා. ඉතින් චුට්ට වෙලාවයි ගියේ power on වෙන්න. ඉතින් බලමු මේකේ අපිට මේකේ තියෙන option ටික. මේ වගේ අපිට වෙලා බලා ගන්න පුළුවන් මෙන්න මේක කරකවලා. ඊට පස්සේ මේ බටන් එක click කරායින් පස්සේ අපිට මේකේ apps ටික බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මම කියවනේ මෙතන අපිට call ගන්න පුළුවන් කියලා. මේ තියෙන call ගන්න. යටට ගියපුවම අපිට මේකේ calculator, alarm ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් අපිට taking picture කියලා තියෙනවා. අපි ඒක touch කරපුවම බලා ගන්න පුළුවන් please not connected කියලා තියෙනවා. අපි ආපහු යමු බලන්න වෙන මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙතනින් අපිට බලා ගන්න පුළුවන් car race කියලා ගේම් එකක් තියෙනවා. මම ඒක ටච් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපිට අපේ ගේම් එක ප්ලේ කරගන්න පුළුවන්. හරි ඒකනොත් අපි බෑක් වෙමු. තව ටිකක් පල්ලෙහාට ගියපුවම අපිට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් Facebook තියෙනවා, Twitter තියෙනවා, අන්න ඒ වගේ WhatsApp තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් අපිට මේක බලා ගන්නවත් පුළුවන්. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි යමු. මෙන්න මේක කොහොමද අපි අපේ ෆෝන් එකට කනෙක්ට් කරගන්නේ කියන එක ගැන කතා කරන්න. මම මේක දැනට පැත්තකින් තියාගන්න. ඉතින් අපිට මේ box එක ගත්තාම අපිට තව යටින් බලා ගන්න පුළුවන් user manual book එකක් තියෙනවා. user manual book එක ගත්තාන් පස්සේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් QR code එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ watch එක කනෙක්ට් කරගන්න එන app එකේ QR code එක තමයි අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් ඒක ස්කෑන් කරලා app එක අරගෙන පෙන්නන්න. හරි ඉතින් මම මේ විදිහට ෆෝන් එකට මේ app එක ඩවුන්ලෝඩ් කරගත්තා. මම ඉන්නේ app එක ඔන් කරගන්න. ඊට පස්සේ මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ app එක ලෝඩ් වෙනවා. හරි ඉතින් අපිට අපේ app එක ඕපන් කරගත්තාන් පස්සේ මෙතන bluetooth on කරන්නද කියලා අපිට permission ඉල්ලනවා. ඉතින් මම මෙතනින් මේ allow කියන එක දෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතනින් අපේ bluetooth on වුණා. මෙන්න මේ විදිහට උඩින් බලා ගන්න පුළුවන් bluetooth on වුණා. හරි ඉතින් මෙතන පොඩි මේකක් එනවා. මෙතනින් මම මේ go to set කියන එක click කරනවා. හරි ඊට පස්සේ මේ වගේ interface එකක් අපිට load වෙනවා බලා ගන්න පුළුවන්. මම මෙතන මෙන්න මේ එකේ ටික් එක on කරගන්නවා. හරි ඊට පස්සේ මම ආපහු back වෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට warning එකක් එනවා. ඒක මෙතන ටික් එක දාලා මේ තප්පර ගාන ගියාට පස්සේ okay කියන එක click කරන්න ඕනේ. හරි දැන් අපිට බලා ගන්න පුළුවන් මං හිතන්නේ අපේ app එක මේ වෙනකොට watch එකට connect වෙලා තමයි තියෙන්නේ. අපි බලමු watch එක on කරගෙන. හරි ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ watch එකෙන් ෆොටෝ උනත් ගහ ගන්න පුළුවන්. ඉතින් මම මේ watch එකෙන් තමයි මේ කැමරා එක on කරේ. කියන්නේ ඕනම දුරක ඉඳන් අපිට මේකේ කැමරා එක on කරගන්න පුළුවන්. ඉතින් මෙතන මේ watch එකේ තියෙන taking picture කියන එක click කරපුවාම අපිට මෙන්න මේ විදිහට phone එකේ ෆොටෝ එකක් ගහ ගන්න පුළුවන්. මම පෙන්නන්නම් ඔයාලා ෆොටෝ එක. මෙන්න මේ තියෙන්නේ මම ගහගත්ත ෆොටෝ ටික තමයි. හරි back වුණාම අපිට බලා ගන්න පුළුවන් ආපහු මෙතන Facebook වගේ එකට යන්කෝ. ඒතර Facebook click කරපුවාම අපිට බලා ගන්න පුළුවන් no message කියලා පෙන්නනවා. මොකද තාම මට මේකට message එකක් ඇවිල්ලා නැහැ Facebook එකෙන්. ආපහු අපි back වුණාම අපිට බලා ගන්න පුළුවන් මෙතන කෝල් කියලා පැත් තියෙනනේ. අපි ඒක ක්ලික් කරගෙන බලමු. මෙන්න මේ විදිහට අපේ contact එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න පුළුවන් නම්බර් එකකට. හරි ඉතින් අපිට මේ විදිහට තමයි අපේ watch එක කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් මේකේ watch එකට අපේ පටි ටික දාගෙන මම මේ විදිහට පළවෙනි පටිය ගන්නවා. ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනින් පොඩි ධාරයක් තියෙනවා watch එකේ.
ඕකෙන් අපිට මේ පටිය ඇතුල් කරන්න ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට වොච් එක පටිය සෙට් කරගන්න පුළුවන්. ඉතින් පළවෙනි පටිය දාගෙන ඉවරයි. අපි යමු අපේ අනිත් පටිය දාගන්න. හරි ඉතින් අපේ වොච් එකේ පටිය දාගත්තාම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් අපිට මේ වොච් එක බලපුවම බලා ගන්න පුළුවන් ගොඩක් ස්මූත් විදිහට රන් වෙනවා. හරි ඉතින් අපි බලමු මෙන්න මේ වොච් එක අපි කොහොමද charge කරන්න කියලා. මුලින්ම මෙන්න මේ කේබල් එක මම ගන්නවා. හරි ඉතින් මම මෙන්න මේ කේබල් එක power එකට connect කරගත්තා. charging adapter එකක් අරගෙන ඒකට connect කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපේ වොච් එක තියෙනවා. මම එන්නේ මේකේ බලා ගන්න පුළුවන් පිටිපස්සේ මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා. ඔන්න ඔකට අපි වොච් එක ගානට set වෙනවා magnetic. මේ බලා ගන්න පුළුවන් උනේ ගානට set වුණා magnetic කරා. ඉතින් බලා ගන්න පුළුවන් ඉස්සරහින් අපි charging වෙනවා පෙන්නනවා. මේව charge වෙද්දී නම් අපිට කිසිදු වැඩක් කරගන්න බෑ. ඒ කියන්නේ මේ වෙන app එකක්වත් open කරගන්න බෑ මේ watch එක charge වෙද්දී. ගැලවුවට පස්සේ නම් කරගන්න පුළුවන්. හරි ඉතින් මම හිතනවා අද ගෙනාපු වීඩියෝ එකෙන් මෙන්න මේ watch එකේ සම්බන්ධව ගොඩක් හොඳ knowledge එකක් ඔයාලට හම්බ වෙන්න ඇති කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් ලංකාවේ shop එකකින් මිලදී ගත්තොත් ආසන්නයෙන් රුපියල් 3000ක් වගේ වෙනවා. ඉතින් මම මේක Temu එක කරා සම්පූර්ණයෙන්ම 100% free තමයි ගෙන්නුවේ. ඉතින් ඔයාලා Temu එක කරා free item ගෙන්න ගන්න දන්නේ නැත්නම් පල්ලෙහා description එකේ link එක දාලා තියන්නම්. ඒ වගේම තමයි පළවෙනි comment එකේ link එක දාලා තියන්න. ඉතින් අන්න ඒ වීඩියෝ එක බලලා ඔයාලට Temu එක හරහා free orders ගෙන්න ගන්න විදිය ගැන දැනගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද ගෙනාව වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්නද කියලා. ඉතින් මේ වගේ වටින වීඩියෝ notification මාර්ගෙන් ඔයාලට ගෙන්න ගන්න ඕන නම් දැන්ම පල්ලෙන් තියෙන subscribe button එක click කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එකත් all press කරලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතනවා නම් පල්ලෙන් තියෙන like button එකත් press කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ brand new interesting වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් මගේ යාළුවෝ හැමෝගෙම සමගන්නවා. මගේ යාළුවෝ හැමෝටම එහෙනම් ජය වේවා.